Hi, welcome back to my YouTube channel. ඉතින් අද vlog එක අපි ගියා කෙලිපත්කර තියෙන Mr. Kim restaurant එකට. ඉතින් මේකෙදි අපි ගිහින් මොනවද කරේ කියලා මේ vlog එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ එතනට ගියාම එයාලගේ තියෙන ramen flavors. රාමෙන් විතරක් නෙමේ මෙතන තව තියෙනවා එක එක ස්නැක් ජාති ඊට පස්සේ බෙවරේජස් එක ජාති කියුට් දේවල් ඉතින් ඊට අමතරව ඩම්ප්ලින්ග්ස් ඔයාලා හදාගන්න රාමෙන් එකට ඔයාලට ඩම්ප්ලින්ග්ස් ඇඩ් කරගන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාලට සොසේජ් ඇඩ් කරගන්න පුළුවන් චීස් ඇඩ් කරගන්න පුළුවන් මේ ඔක්කොම affordable price එකකට ඔයාලට රාමෙන් එකට අමතරව ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතනදී ඔයාලගේ රාමෙන් එක ඔයාලට තනියම වුණත් හදාගන්න. එහෙම නැත්නම් එතන ඉන්න කෙනෙක්ගෙන් සපෝට් එක අරගෙන වුණත් ඔයාලට ඒක හදාගන්න පුළුවන්. ඉතින් අපිට එදා ටිකක් මහන්සි නිසා අපි කරේ එතන හිටපු කෙනෙක්ට කියලා අපේ රාමෙන් එක ඉතින් හදාගත්තා. අපි දෙන්න එදා වෙනදා අපි try කරලා තියෙන flavor එකක්ම තමයි අපි තෝරගත්තේ. ඒකට අපි sausage දෙකකුයි cheese slice එකකුයි තමයි add කරගත්තේ. ඉතින් අලුත් මොකොත් අපි flavors try කරන්න ගියේ නැහැ. මොකද අපිට එදා ගොඩක් බඩගිනි නිසා මොකද සමහරක් flavors තියෙනවා ගත්තාම ඒවා අපිට කන්න ටිකක් අමාරුයි. ඉතින් ඒක නිසා අපි කරේ අපි මීට කලින් try කරලා තියෙන flavor එකක්ම තමයි ඉතින් අපි ගත්තේ. මේ තියෙන මං ගත්ත drink එක ඉතින් මේක milky soda එකක්. සාමාන්‍ය සැර රාමෙන් එකක් එක්ක මේක try කරන්න මාරු. ඉතින් මම මේක ගිය දවස් ටිකේ මම බලපු ඩ්‍රාමා එකක මම නිතරම වගේ දැක්කා ඒකේ ඉන්න අය මේක බොනවා. ඉතින් මම ඒක නිසා එදා එතන තිබිලා ඒක try කරා. ඊට පස්සේ එතන තිබ්බා මේ වගේ කොරියා වලින් ගෙන්නපු පොඩි පොඩි ස්නැක් ජාති චොක්ලට්ස් බිස්කට් වර්ග. ඉතින් අපි දෙන්නට නූඩල්ස් එක කාලා ගොඩක් සැර නිසා අපි මෙතනින් try කරා චොක්ලට් ස්නැක් එකක්. ඒකේ නම නම් ඇත්තටම මම දන්නේ නැහැ. ඒක කොරියන් වලින් තමයි තිබ්බේ. හැබැයි ඒක චොක්ලට් කේක් එකක් වගේ. මෙන්න මේ විදිහට තමයි ඒක තිබ්බේ. මං හිතන්නේ මේක මං කලින් try කරලා තියෙනවා. හැබැයි වෙන brand එකක්. හැබැයි ඉතින් මේකත් රහයි. හැබැයි මම මෙතනින් ගොඩක් මාස වුණේ මං ගත්ත ඩ්‍රින්ක් එකට. අපි එතනට නිකන් ගියත් මට ඒක try කරන්න හම්බෙච්ච නිසා මට ඒක මාරම හැපි. ඉතින් අදට මේ වීඩියෝ එක end කරනවා. ආයෙත් වීඩියෝ එකකින් එන්නම්. bye bye. මගේ channel එකට ඔයා අලුතෙන් බලන කෙනෙක් නම් subscribe කරන් යන්න.